කලබලයෙන් නිවස තුලට කඩා වැදුණු දිලාන් නීත්‍රාගෙන් දොර අගුළු දමන ලෙස ඉල්ලා සිටියේය. සිටි තැනම බිම දිගා වූ දිලාන් දෙස නීත්‍රා බලා සිටියේ දොර අගුළු දමන අතරතුරය. ඔහුගේ හුස්ම ගැනීම වේගවත් වී තිබූ අතර මුළු ඇගම වෙවුලන්නාක් මෙන් දිස්විය. නීත්‍රා තත්පර කිහිපයක් ඔහු දෙස බලා සිටියේ ප්‍රශ්න දහසක් සිතේ සිර කරගෙනය. මොකද මේ දිලාන්, ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඇය ඇසුවාය. ඇයගේ හඬෙහි වූයේ ආදරය නොව දැඩි බියකි. නීත්‍රා මට බයයි. එයාලා මගේ පස්සෙන් එනවා. දිලාන් කෙදිරුවේ උගුරේ සිර වූ හඬකිනි. ඒත් සමගම ඇය අසල තිබූ විදුලි බුබුලද දැලුවාය. එළිය වැටීමත් සමගම ඔහුගේ ස්වරූපය තවත් භයංකර විය. අපිරිසිදු ඇඳුම්, මාස ගණනාවකින් නොකැපූ රවල සහ ඔහුගේ දැස්වලින් දුටු බියත් සමග ඇය දුටුවේ වසර 5ක් ආදරය කල කඩවසම් දිලාන් නොවේ. කවුද ඔයා පස්සෙන් එන්නේ? මේ වෙලාවේ මෙච්චර දවසක් ඔයා කොහෙද හිටියේ? මට කෝල් එකක්වත් නොදුන්නේ. ඇය ප්‍රශ්න වෙලක් ඇසුවාය. දැන් ඒවට වෙලාවක් නෑ නීත්‍රා. පොලිසියට කතා කරන්න නම් එපා. දොර ලොක් කරලා නේද තියෙන්නේ? නීත්‍රා දොර අගුල පිරික්සූ නමුත් ඇයගේ සිතේ තිබූ බිය සහ අවිශ්වාසය දෙගුණ තෙගුණ විය. ඒත් සමගම ඇයට සිහි වූයේ අවසන් වරට ඇයට පැමිණි කෙටි පණිවිඩයයි. ඇගේ හදගැස්ම වේගවත් විය. දිලාන්, මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මෙච්චර කල් ඔයා කොහෙද හිටියේ? ඔයා ගැන හොයන්න එපා කියලා ඒ ගෙදරට පණිවිඩයක් යෑවේ. මට මොකවත්ම නොකිය ගියේ. ඔයා මොනවා හරි වැරැද්දක් කළාද? දිලාන් හිමින් ඇය දෙස බැලිය. නමුත් ඔහු නිහඬ විය. නීත්‍රාට දැනුනේ මෙම පුද්ගලයා තුළ යම්කිසි දරුණු වෙනසක් ඇති බවයි. ඔහුගේ නිහඬ බව දරාගත නොහැකි වූ නීත්‍රා ඇගේ දුරකථනය ගෙන නොදන්නා අංකයට කෙටි පණිවිඩයක් යවුවාය. ඔයා කවුද? තත්පර කිහිපයක් ඇතුළත පිළිතුරක් ලැබුණි. ඔයා දිලාන්ගෙන් අහන්න. ඇවිත් ඉන්නේ දිලාන්මද? එයාගේ සහෝදරයා වෙන්න බැරිද? එයා ඔයාට කියන්නේ බොරු. ඔයාව රවට්ටනවා. දිලාන්ට සහෝදරයෙක් නැත. ඇය ඔහුගේ මුළු පවුලම දනී. ඇය නැවතත් දිලාන් දෙසට හැරි තම සිතේ ඇති වූ සියලු සැකයන් යටපත් කරගත්තාය. මේ පුද්ගලයා කවුරු වුවත් ඇය ඉදිරියේ සිටින පුද්ගලයා අනතුරක සිටින බව පැහැදිලිය. පොලිසියට නම් කතා කරන්න එපා නීත්‍රා. ප්ලීස්. මම කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ මගේ යාළුවෙක්ට. එයා ලෝයර් කෙනෙක්. එයා දන්නවා මේ වගේ වෙලාවල් වලදී මොකද්ද කරන්න ඕනේ කියලා. ඇය ක්ෂණයකින් තම මිතුරියකට දුරකථන ඇමතුමක් ගත්තාය. නමුත් ඇමතුම සම්බන්ධ වීමට පෙර දිලාන් වේගයෙන් ඇය දෙසට පැමිණ ඇයගේ අතේ තිබූ දුරකථනය උදුරාගෙන ඇමතුම විසන්ධි කළේය. නෑ. කවුරුත් දැනගන්න ඕනේ නෑ මම මෙහි ඉන්නවා කියලා. ඔහු කෑ ගැසුවේය. එම හඬ ඇය කිසිදා දිලාන්ගෙන් අසා නැති රළු හඬකි. ඉන් වියටපත් වූ නීත්‍රා ක්ෂණිකව පසුපසට පියවර තැබුවාය. ඇය සෙමෙන් අත දිගු කරමින් දොර දෙසට ඇඟිල්ල දිගු කළාය. දැන් ඔයා යන්න දිලාන්. ඔයා මාව බය කරනවා. ඔහු ක්ෂණයකින් ඇගේ අතින් අල්ලා ගත්තේය. එම ග්‍රහණය කෙතරම් රළු වූවාද කිවහොත් ඇගේ අත රිදෙන්නට පටන් ගත්තේය. මාව අතාරින්න. ඔයා මට රිද්දනවා දිලාන්. ඔයාට බැහැ මට මෙහෙම කරන්න නීත්‍රා. මම මෙතනින් ගියොත් උන් මාව මරයි. තදින් ග්‍රහණය කරගත් නීත්‍රාගේ අත සෙමෙන් ග්‍රහණයෙන් මිදෙද්දී ඔහු පැවසිය. දිලාන්ගේ වේගවත් ව්‍යජනක හුස්ම ගැනීමේ රටාව ඔහුගේ මුළු ශරීරයම වෙලීම සහ නීත්‍රාගේ අතෙහි දැනුණු ඔහුගේ රළු ග්‍රහණයට ඇය තදින් තිගැස්සී ගියේ. ඇය තවමත් සිටින්නේ ඇගේ නිවස තුල නොව සිහිනයක් තුල බව යන සිතුවිල්ලත් සමගය. එවිටම ඉදිරිපස දොරට තට්ටු කරන තවත් හඬක් ඇසුණි. එය මඳක් රළු ගැඹුරු හඬක් විය. දිලාන්, දොර අරිනවා. අපි දන්නවා තමුසේ ඇතුලේ ඉන්නවා කියලා. නීත්‍රා සහ දිලාන් එකිනෙකා දෙස බැලුවේ භීතියෙනි.